හායි යාළුවනේ සුබ දවසක්. අද අපි හදමු තවත් චිකන් බේකින් එකක්. ඉතින් අපි බලමු අපිට මොනවද අවශ්‍ය කරන්න කියලා. අපිට චිකන් එකක් අවශ්‍ය කරනවා. ඔතන තනිකර කුකුලෙක්, කිලෝ 1ක කුකුලෙක් මං කෑලි 8කට කපාගෙන තියෙනවා. ඔයාලට කැමති නම් කෑලි 4කට 2කට ඒ ප්‍රමාණය වලට කපා ගන්න. ඊළඟට අපි oven tray එකකට දාගමු කපාගෙන එළුවලු. ඔයාලට කැමති එළවලු වර්ගයක් ගන්න පුළුවන්. මං ඔය කැරට්, ලුණු, බෙල් පෙපර්ස්, ඒ වගේම අල ඔය ටික අරගෙන තියෙනවා. ඊළඟට දැන් අපි චිකන් ටික සීසන් කරගමු. අපිට ඕන වෙනවා විනාකිරි ටිකක් අවශ්‍යයි. ඒ වගේම අපිට ඕන කරනවා සෝයා සෝස් ටිකක්. ඔයාලා ගන්න ප්‍රමාණයන් අනුව සමහරట్లాට ඔයාලා කුකුළු දෙන්නෙක් ගන්න පුළුවන්, 3 දෙනෙක් ගන්න පුළුවන්. ඒවට ඔයාලා ගමනන් මෙමි ඔයාලා පොඩ්ඩක් බලලා දාගන්න. මොකද මම මෙතන එක කුකුලෙකුට පමණයි අරගෙන තියෙන්නේ. ඊළඟට අපි දාගන්නවා වින් සෝස් ටිකක්. ඒ වින් සෝස් ටිකක් සැරයි. එක වර්ග තියෙනවා. මේ වින් සෝස් එක ටිකක් සැරයි. ඉතින් ඔයාලා කන බොන විදිහ අනුව වින් සෝස් අඩු වැඩි කරගන්න. ඊළඟට අපි ඇඩ් කරනවා උතන්ට බාබකියු සෝස් ටිකක්. බාබකියු සෝස්. ඉතින් මේ සෝස් වර්ග වලින් තමයි බොහෝ දුරට මේ චිකන් බේකින් එක හැදෙන්නේ. ඊට අමතරව අපි පහේ පන්නේ ටිකකුත් දාගන්නවා. ඊළඟට අපි ඇඩ් කරගමු මේකට කෙචප්. කෙචප් දැම්මාම මේකේ රස තවත් වැඩි වෙනවා. කෙචප් ටිකක් එකතු කරගමු. දැන් ඊළඟට අපි එකතු කරගන්නවා garlic powder ටිකක්. ඔයාලට කැමති නම් සුදු ලුණු ටිකක් හලලා දාගන්න පුළුවන්. ඉඟුරු ටිකක් හලලා දාගන්න පුළුවන්. මොකද මම වැඩ කරන්නේ අරාබි ගෙදරක නිසා එයාලා ලුණු එහෙම සුදු ලුණු එහෙම හැපෙනවට කැමති නැති නිසා තමයි මම මේ පවුඩර් වර්ග එකතු කරන්නේ. මේක අපේ ලංකාවේ ක්‍රමයකටත් හදා ගන්නව නම් අපි කන බොන විදියට මේ සැර ಜಾති අඩු වැඩි කරලා දා ගන්නත් පුළුවන්. ඔය මන් දාන්නේ ජින්ජර් පවුඩර්, ඉඟුරු පවුඩර් එක, ඊට පස්සේ garlic powder එක. ඒ වගේම මම ලුණු පවුඩරුත්, අනියන් පවුඩරු ටිකක් දාගත්තා. ඊළඟට දා ගන්නවා බහරාත් අරබියෙන්. අපේ ලංකාවේ කවුරු හරි මේක දිහා බලලා හදා ගන්නවා නම් 3-5 ටිකක් වැඩිපුර දාගන්න. ඊළඟට ඔය හෙල් පවුඩර්, ඒ කියන්නේ කරදුමුංගු පවුඩර්. කරදුමුංගු පවුඩර් ටිකක් වැඩිපුර දාගන්න. මොකද මස් එකට හොඳ සුවඳක් එනවා. ඊළඟට පප්‍රිකා. ඔය පප්‍රිකා අපේ මිරිස් කුඩු තරම් ගොඩාක් සැර නැහැ. ඉතින් අපේ කට්ටිය හදා ගන්නවා නම් ලංකාවේ විදිහට මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්න. ඊළඟට දාගන්නවා ලුණු චුට්ටක් ප්‍රවේශමෙන් දාගන්න. මොකද සෝස් වර්ගවල ලුණු තියෙනවා. ඒක නිසා ලුණු ඔයාලා මික්ස් කරගෙන සීසන් කරාට පස්සේ චිකන් එක පොඩ්ඩක් ඔයාලා ටෙස්ට් කරලා බලන්න ලුණු ඇතිද කියලා. එකපාර ගොඩක් ලුණු දාගන්න එපා. ඉතින් දැන් ඔය චිකන් එක හොඳින් අපි සීසන් කරගමු. ඔයාලට පුළුවන් නම් ඕක කලින් දවසේ සීසන් කරලා ඔය සෝස් වර්ග ටික ඔය ටික 3-5 වර්ග ටික දාලා ඔයාලට ෆ්‍රිජ් එකේ දාලා තිබිලා පහුවෙන්දට ගන්න පුළුවන් නම් ඒක තවත් රසයි. මොකද එතකොට සෝස් වර්ග ටික 3-5 ටික හොඳටම චිකන් එකට සීසන් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපේ ලංකාවේ විදිහටත් අපිට ඕක හදා ගන්න පුළුවන්. ඔය දාන ටිකම අපි කොහමද ලංකාවේ මිනිස්සු සැර කනවා. ඉතින් ඕකට වැඩිපුර ඔය මිරිස් කුඩු ටික 3-5 ටික ඉඟුරු සුදු ලුණු ටික හොඳට තලලා දාගත්තා නම් අපේ රසට අපිට ඕක හදා ගන්නත් පුළුවන්. දැන් මම මේක හදන්නේ මම වැඩ කරන අරාබි ගෙදර. ඒ කට්ටිය ඉතින් වැඩි සැර කන්නේ නැහැ. අරාබි වල වැඩ කරන කට්ටිය ඉතින් දන්නවා. හරි. දැන් මම අර රෙඩි කරගත්ත ভেජිටබල් මේ එළවලු එකට දැන් මම එකතු කරගන්නවා මේක පිළිවෙලට උඩින් අසුර ගන්න තියෙන්නේ. චිකන් එක පිළිවෙලට උඩින් අසුර ගන්න. එකින් එකට අසුර ගන්න තියෙන්නේ. ඕක අසුර ගත්තට පස්සේ ඕකට දැන් මම ඔතනට කිසිම විදිහකින් වතුර මුකුත් එකතු කරලා නැහැ. අර සෝස් වර්ග ටිකයි විනාකිරි ඔය ටිකෙන්ම තමයි ඔය දැන් චිකන් එකයි එළවලු එකයි oven එකේ දැම්මට පස්සේ ඒකෙන්ම තමයි තැම්බෙන්නේ. ඒකින්ද ඔකට වතුර අවශ්‍ය නැහැ. වතුර එකතු කරන්න උවමනාවක් නැහැ. මොකද චිකන් වල වතුර තියෙනවා. ඔක පැහෙන්න වතුර එනවා. හරි. ඊළඟට ඔය දැන් අපි ඉතුරු සෝස් ටික අර කුඩින්ම මේ චිකන් එක කුඩින්ම හලාගමු. හරි. ඔන්න ඔය විදිහට හලාගත්තා. ඊට පස්සේ තියෙන්නේ oven එකට දාගන්න ඔයාලා ෆොයිල් පේපර් එකකින් උඩ කවර් කරගෙන oven එකට දාගන්න තියෙන්නේ. ගෙවල් වලට oven එක යූස් කරන විදිය වෙනස්. oven එක හරි වෙනස්. ඉතින් ඔයාලා මම කරන්නේ මගේ වැඩ කරන ගෙදර oven එකට මුලින්ම මම පහළ කොටස on කරලා පැය එකමාරක් මං චිකන් එක දාලා තියෙනවා. ඊට පස්සේ අන්තිම පැය භාගේ
පැයක් බේක් වුණාට පස්සේ අන්තිම පැය භාගෙ මම චිකන් එක එළවලු ටික ඔක්කොම මම චෙක් කරලා ඉවරලා ආයේ oven එකේ උඩ කොටස ටිකක් ඔන් කරනවා. ඔන් කරලා ඉවර වෙලා ආයෙ රතු පාට වෙන යාන්තම් තියලා බේක් කරලා ගන්න. ඔය මම චිකන් එක oven එකට දාන්න කලින් යාන්තම් උඩින් ගම්මිරි ස්ක්‍රූ ටිකක් ඉහගත්තා. හරි. ඉතින් යාළුවනේ ඔයාලටත් ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලත් හදලා මට feedback දෙන්න. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.